ආයුබෝවන් චමීස් කිචන් YouTube channel එක බලන ඔයාලට අද මම අරගෙන ඉන්නේ මම කොහොමද කොස්සට මාළුවක් හදාගත්තේ කියලා. මේක ටිකක් විශේෂයි. මොකද මේක මම හැදුවේ හාල් පොල් බෙදලා. එහෙනම් හදමු. මේ තියෙන්නේ හොඳට සෝදලා පිරිසිදු කරගත්තු කොස්සට. මෙතන හරි පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. භාජනයක් ලිපේ තියලා මේ විදිහට වතුර චුට්ටක් දාගන්නවා. කොස්සට ටික තඹ ගන්න තමයි හදන්නේ. ලුණු ඊට පස්සේ සෝදලා පිරිසිදු කරගත්තු කොස්සට ටික දාගත්තා. මේක අපි තඹගමු. වහන්න කරන්න එපා. මේ විදිහට කොස්සට ටික අපි තඹගමු. ඔන්න දැන් මේ තියෙන්නේ මම තඹගත්තු කොස්සට ටික. ඔයාලා මොකක් හරි උල් දෙයක් ගහලා බලන්න මේක හොඳට තැඹිලාද කියලා. දැන් අපි මේකේ පොතු ටික හොඳට අයින් කරගමු. කොස්සට මාළුවක් අද්දී ගොඩක් අය කන්න අකමැතිනේ මේ ඇත්තට මේ වෙලාවට පත් කනකොට අපි මේ විදිහට කොස්සට වල තියෙන පොත්ත ගලෝ කන්න අමාරුයිනේ. ඉතින් අපි කොස්සට මාළුවක් හදනකොට මතක තියාගන්න කම්මැලිකම ඇරලා මේ විදිහට පොත්ත පොඩ්ඩක් අයින් කරගන්න. තැඹුවාම පොත්ත අයින් කරගන්න ලේසි. ඊට පස්සේ මෙතන හාල් දාගත්තා මම තේ හැන්දක් විතර. මෙතනට දාගන්න නම් ඕනේ සුදු හාල්. හැබැයි මං ගාව සුදු හාල් තිබ්බේ නැහැ. මම දාගත්තේ කෝර හාල්. සුදු හාල් තමයි ගන්න ඕනේ. සුදු හාල් නැහැ කියලා ඉතින් ප්‍රශ්නයක් කරගන්නත් එපා. ඔයාලා හදනවා නම් කෝර හාල් වලිනුත් හදන්න පුළුවන්. මේ මං වගේ. මේක කබලේ බෙද ගන්න. ගින්දර අඩු කරලා කබලේ බෙද ගන්න රන්වන් පාට වෙනකන්. ගොඩාක් අලු කරගන්න එපා. එහෙම වුණොත් එහෙම තිත්තරහක් ඒවි. මෙන්න මේ ප්‍රමාණය වෙනකොට ඔයාලා හාල් ටික අයින් කරගෙන ඊට පස්සේ පොල් මේ සැහැන්දක් විතර දාගන්න. මගේ තියෙන්නේ කොස්සට පොඩි ප්‍රමාණයක්නේ. ඒ නිසා මම මේ වගේ පොල් මේ සැහැන්දක් විතර දාගෙන ඒකත් කබලේ රන්වන් පාට වෙනකම් බෙදගත්තා. හරි. දැන් ඔයාලට පේනවා ඇති. මෙන්න මේ වගේ පාට වෙනකොට අපි ඒකත් අයින් කරගෙන ඒක නිවෙන්න තියාගමු. ඒක නිවුණට පස්සේ තමයි බෙන්ඩර් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතනදී මම දාගන්නවා මිරිස් කුඩු තේ හැඳි දෙකක්. ඊට පස්සේ ලුණු තේ හැඳි කාලක් දැම්මා. 3-5 කුඩු තේ හැඳි කාලයි. ලුණු දාන්න හේතුව මිරිස් පදිද්දී එන අමුතු සැර එන්නේ නැහැ ලුණු දැම්මට පස්සේ. ඔයාලත් උදේට උයද්දී ওই ප්‍රශ්නෙට විසඳුමක් හොය හිටියා නම් ඔන්න විසඳුම ලුණු දාලා මිරිස් පදින්න. එතකොට මිරිස් සැර එන්නේ නැහැ. ඒකත් මෙන්න මේ විදිහට කළු පාට වෙන්න නෙමෙයි ඔයාලට පේනවා ඇති. සාමාන්‍යයෙන් අපි කඩෙන් ගන්න මස් කරියකේ පාට වගේ වෙනකොට මිරිස් ටික බා ගන්න. ඊට පස්සේ තඹගත්තු කොස්සර ටිකට මම මේ දාගන්නේ බෙදපු 3-5 කුඩු තේ හැඳි 3ක් දැම්මා. ගම්බිරිස් කුඩු දාගන්නවා තේ හැන්දක්. කුරුඳු පොතු 2යි. ඒ වගේම මෙතන කරාබුන ඇටි 4ක් විතර දාගත්තා. එනසාල් තියෙනවා නම් දාන්න. එනසාල් මගේ ඉවර වෙලා. මේකට අර අපි බෙදගත්තු මිරිස් කුඩු ටිකත් දාගන්න. ඔක්කොම දාන්න එපා. මම චුට්ටක් ඉතුරු වෙන තමයි දාගත්තේ. මෙතනදී සුදු ලුණු බික් දෙකක් කැපුවා. ඒ වගේම ලොකු ලුණු ගෙඩි භාගයක් දැම්මා. කරපිංචා රම්පේ නැහැ අද මං ගාව. ඔයාලා උයද්දී රම්පේ දාන්න. ඊට පස්සේ පොල් තෙල් දැම්මා තේ හැන්දක් විතර. දාලා මේක හොඳට කලවම් කරගත්තා. අතින් හොඳට පහේ ටික හැම කොස් ඇටයකටම දැවටෙන්න මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගන්න. වීඩියෝ එක බලන ගමන් අද වීඩියෝ එක හොඳයි නම් පහලින් කමෙන්ට් කරන් යන්න, subscribe කරන්න, ඒ වගේම like කරන්න අමතක කරන්නත් එපා. ඊට පහලින් මගේ Facebook link එක දාලා තියන්නම්. ඒකිනුත් ඔයාලා මගෙත් එක්ක එකතු වෙන්න. ඊට පස්සේ මේ විදිහට මැටි හට්ටියක් ලිපේ තියලා පොල් තෙල් මේස ඇති දෙකක් විතර දාගත්තා. පොල් තෙල් ටික රත් වෙනකොට සුදු ලුණු ගෙඩියක් විතර මේ විදිහට චූටියට කපලා දාගත්තා. ඉඟුරු පොඩි කෑල්ලක්. ලුණු මෙතන බෑට වඩා චුට්ටක් අඩුවෙන් තියෙනවා. මං ඉලසින් ගත්තු නිසා.
දැන් මේ ටික හොඳට කලවම් කරගෙන තෙල් එකේ හොඳට බෙද ගන්න. ඊට පස්සේ මම මේකට දාගන්නවා මිරිස්කුඩු තේ හැඳි කාලක්. දාලා මේකත් හොඳට තෙල් එකේ ටෙම්පරාදු කරගන්න. අපේ ලුණු සුදු ලුණු ටික චුට්ටක් රන්වන් පාට වෙනකම්. කර කරගන්න නම් එපා. එහෙම වුණාම හොද්දට අමුතු රසක් සැර රසක් එනවා. ඒ නිසා මේ ටෙම්පරාදුව රසටම තියාගන්න නම් බාගෙට ගන්න. දැන් අර අපි පහේ අත ගාපු කොස්තර ටික මේ විදිහට ටෙම්පරාදුවට දාලා මේක කලවම් කරගමු. ඔයාලා කොස්තර හදන අමුතු ක්‍රම තියෙනවා නම් ඒවත් පහලින් කමෙන්ට් කරන් යන්න. වීඩියෝ එක බලන අනිත් අයටත් ඒක උදව්වක් වේවි. දැන් හොඳට තෙල් එකේ කොස්තර ටික පහේ ටිකත් එක්ක මේ විදිහට කලවම් කරගමු. මේක ඉතින් දැන් අමුතුවෙන් අපිට තම්බ ගන්න උයන්න කියලා දෙයක් නැහැනේ. අපිට ඒ හින්දා පොල් කිරි දාගන්න පුළුවන් එකපාර. මේ තියෙන මිටි කිරි. එතකොට මේ තියෙන මං අර ඔයාලට පෙන්නපුව හාල් පොල් මිශ්‍රණය බ්ලෙන්ඩ් කරලා. ඒක දාගන්නේ පොල් කිරියකට මේ විදිහට. මං අද ගොඩාක් හොද්ද තියන්නේ නැහැ. ටිකක් අර බොරේට වගේ තමයි කොස්තරට ටික හදාගන්නේ. ඒ නිසා මම වැඩි පොල් කිරි පාවිච්චි කරන්නේ නැහැ. දැන් ඒ ටිකත් හොඳට කලවම් කරලා මේ විදිහට අපි කොස්තරට එකට දාගමු. දාලා මේක හොඳට කලවම් කරගන්න. කින්දර වැඩි කරලා හොඳට කලවම් කරලා හොඳට කිරි ටික පැහෙන තියමු. ඒ වගේම ඔයාලට දෙයක් කියන්න ඕනේ. මට කහ දාගන්න කහ ඇත්තටම තිබ්බේ නැහැ. ඒ වෙලාවේ තමයි දැක්කේ කහ නැහැ කියලා. ඉතින් කහක් දාගන්න ඕගොල්ලෝ. ඔන්න දැන් කිරි ටික හොඳට කිරි ටික පැහිලා අපේ හොද්ද හොඳට හැදිලා තියෙන්නේ. ඔන්න දැන් මේ තමයි මම හදාගත්ත කොස්සට කළු පොල් මාළු. බලන්නකො කොච්චර ලස්සන පාටට තියනවද කියලා. එහෙනම් ඉතින් ඔයාලත් හදන්න. හදලා මට රස කියන්න. ආයෙත් එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් චමීස් කිචන් බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි.